ඉන්නව නේද? අද මම ඔයාලට අරන් ඉන්නේ Naruto Japan anime series එකේ 58 වන කතාංගෙ ඉඳන් 60 වන කතාංගෙ දක්වා කොටස. channel එකත් subscribe කරලා වීඩියෝ එක බලන්න සෙට් වෙන්න එහෙනම්. හරි යාළුවනේ, වැඩි කතා නැතිව අපි යමු අද කතාව බලන්න. කලින් එපිසෝඩ් එකේ යාළුවන්ට මතක ඇතිනේ සාර්ථකව සමනින් ජුට්සු යූස් කරපු නරුටෝ ගමබුන්ත මෙතනට කැඳවලා දෙන්න එක පොඩි ගිවිසුමක් ගැහුවා. අවසානයේ ඉතින් නරුටෝට පුළුවන් වෙනවා හතරවෙනි හොකාගෙන් පස්සේ ගමබුන්තගේ හිස උඩ නැගපු පළවෙනි කෙනා වෙන්න. මේ වෙලාවේ හොඳටම මහන්සි වෙලා ඉන්න නරුටෝ සියනතෝ වැටුණත් ගමබුන්තා නරුටෝ කොනහගමේ රෝහලට ගෙනියනවා. ඇත්තටම යාළුවනේ නරුටෝගේ තාත්තේ දැන් මොන වගේ ඇතිද? අපි ඒක අද එපිසෝඩ් එකෙන් බලමු. එපිසෝඩ් එක පටන් ගන්නකොටම අපිට පෙන්නන්නේ ගාරා එයාගේ කාමරේ හිටියේ නැති එකට බය වෙලා ඉන්න කංකුරු තෙමරි වගේම බකී සෙන්සිව. ඔන්න ඊට පස්සේ අපිට දවස් 3ක් තිස්සේ රෝහලේ ඇඳට වෙලා සියනතුව ඉන්න නරුටෝ පෙන්නනවා. ඒත් එක්කම ඉනෝලාගේ කඩේට ඇවිල්ලා මලක් අතේ තියන් ඉන්න සකුරව දැක්ක ඉනෝ සකුරට කියන්නේ ඔය මල සස්කෙට නම් එයා තාම ආවේ නැහැ. ඒත් මේ වෙලාවේ සකුරා කියන්නේ නෑ මේ මල මම ලීට අරගත්තේ කියලා. ඔන්න ඒත් එක්ක මේ මල අරගත්ත සකුරා ලීව බලන්න රෝහලට යන්න පිටත් වෙනවා. මේ වෙලාවේ ලීගෙන් පලිගන්න හිතාගෙන රෝහලේ පැත්තට යන ගාරවත් අපිට පෙන්නනවා. ඊට පස්සේ අපිට රෝහලේ ඇතුලේ ඉන්න ශිකමරු වගේම නරුටෝව පෙන්නනවා. මේ වෙලාවේ සියාපු නරුටෝ පිස්සුන් වගේ කෑ ගහන්න ගන්නවා. කොමාගේ ඇඳුම් එතකොට කෝ ජිරායා. මේ වෙලාවේ ශිකමරු නම් කියන්නේ අවසාන පරීක්ෂණේ හෙට තියෙන්නේ. ඔයා දවස් 3ක්ම මෙතන සියනතුව හිටියා. මේ වෙලාවේ පිස්සුන් වගේ කෑ ගහන ගමන් නරුටෝ ගම් කියන්නේ ඇයි ශිකමරු ඔයා මාව කලින් ඇහැරුවේ නැත්තේ? මේ එක්කම නරුටෝ අnder මූණක් හදන් ඉන්නවා දැක්ක ශිකමරු නම් අහන්නේ ඒ පාර මොකද්ද ප්‍රශ්නේ කියලා. මේ වෙලාවේ නරුටෝ කියන්නේ එයාට බඩගිනි කියලා. ඒත් එක්කම ශිකමරු නරුටෝට පළතුරු වගේක් දෙනවා. යාළුවනේ ඇත්තටම ශිකමරු මේ පළතුරු ටික ගෙනාවේ චෝජිට. මොකද එයාත් හොඳටම කාලා වැඩි වෙලා දැන් ඉන්නේ රෝහලේ. මේ වෙලාවේ ડોක්ටර් නම් කියලා තියෙන්නේ චෝජිට කිසිම දෙයක් කන්න දෙන්න එපා කියලා. මේක හපු නරුටෝ hina වෙන ගමන් කියනවා අපි එහෙනම් ගිහින් මේ පළතුරු ජෝජිට පෙන්න කමු කියලා. ඔන්න ඒත් එක්කම රෝහලට එන සකුරව අපිට පෙන්නනවා. මේ වෙලාවේ මෙතන කවුන්ටර් එකේ කවුරුත් නැහැ. මොකද දවල් කැමට හැමෝම එළියට ගිහිල්ලා. මේක නිසා කවුරු හරි එනකම් මෙතනට වෙලා ඉන්න සකුරා තීරණය කරනවා. ඒත් එකම සකුරාගේ පිටිපස්සෙන් මතුවෙන ගාරගේ හෙවණැල්ල එක පාටම නැති වෙලා යනවා. මේ වෙලාවේ ලීව බලන්න ආපු සකුරා අර මල ලීගේ කාමරෙන් තියලා මෙතනින් යන්න පිටත් වෙනවා. මේ වෙලාවේදී සකුරාට මතක් වෙනවා නරුටෝ දැන් රෝහලේ නේද ඉන්නේ කියලා. මේත් එක්කම සකුරා නරුටෝ බලන්නේ නරුටෝගේ කාමරේ පැත්තට යන්න ගන්නවා. ඊට පස්සේ අපිට චෝජිව බලන්න පළතුරු කූඩයක් අරන් ඇවිත් ඉන්න ඉනෝ පෙන්නනවා. ඒත් එක්කම ලීගේ කාමරේට යව මරන්න හිතාගෙන ආපු ගාරා ලීගේ දිහා ගොඩාක් තරමින් බලන් ඉන්නවා. ඒත් එක්කම ගාරා එයාගේ වැලිවල බලය පාවිච්චි කරලා ලීව මරන්න තමයි යන්නේ. ඒත් මේ වෙලාවේ මෙතනට ආපු ශිකමරු වගේම නරුටෝ මේක නවත්තනවා. මේ වෙලාවේ ගාරට හොඳ පාරක් දීපු නරුටෝ අහනවා ඔයා මොනවද ලීට කරන්න හැදුවේ? මේ වෙලාවේ ගාරා කියනවා මම යව මරන්න හැදුවේ කියලා. ඔයාලා දෙන්න මගේ වැඩේට බාධා කළොත් මම ඔය දෙන්නවම මරනවා. මේක ශිකමරු වගේම නරුටෝත් ගොඩක් පුදුම වෙනවා. මොකද ගාරා ලීව මරන්න හිතාගෙන ආවත් ගොඩක් සංසුන් විදිහට තමයි මේ වෙලාවේදී මේ දෙන්නට උත්තර දෙන්නේ. ඒත් එක්කම ශිකමරු හිතනවා මේ මිනිහා මෙච්චර සංසුන් ඉන්නේ කොහොමද කියලා. තමුන් ලීව මරන්න හදන්නේ තමුන්ට ලීත් එක පෞද්ගලික තරහක් තියනවද? නෑ එහෙම දෙයක් නැහැ. මට ඕනේ යව මරන්න. ඔයාලා මගේ මාර්ගයට ආවොත් මම ඔයාලා දෙන්නවම මරලා දානවා. මේකට තරහ ගිය නරුටෝ කෑ ගහන ගමන් ගාරට කියනවා පුළුවන් දෙයක් කළා පෙන්නන්න කියලා. ඒත් ශිකමරු නම් කියන්නේ කටවහ ගන්න. මේ මිනිහා ගාව රාක්ෂයෙක්ට වගේ බලයක් තියෙනවා. මේකට නරුටෝ කියන්නේ එහෙනම් මගේ ඇඟ ඇතුලේ ඇත්තම රාක්ෂයෙක් ඉන්නවා කියලා.
මේ දේවල් අහන් හිටපු ගාර hina වෙන ගමන් එයාගේ ජීවිත කතාව මේ දිනට කියන්න පටන් ගන්නවා. යාළුවනේ ගාර කියන්නේ තමන්ගේ අම්මවත් මරලා තව ගොඩක් අව මරපු කෙනෙක්. ගාර ඉපදෙන්න කලින් එයාගේ තාත්තා කරපු නින්ජුට්සු වල ප්‍රතිඵලයක් වශයෙන් ගාරගේ ඇඟට වැලි ආත්මයක් ඇතුළු වුණා. මේ වැලි ආත්මේ තමයි ශිකාකෝ කියන්නේ. ඒ වගේම මේ වෙලාවේ ගාරා කියනවා එයාගේම තාත්තා එයාව හිතාගන්න බැරි තරම් වාරයක් ඝාතනය කරන්න උත්සාහ කළා කියලා. ඒ වගේම ගාරා කියන්නේ එයාගේ ප්‍රධානම අරමුණ මිනිස්සුන්ව මරලා දාන එක කියලා. ඒ වගේම තමන් ආදරය කරන්නේ තමන්ට විතරක් කියලා ගාරා මේ වෙලාවේ කියනවා. මේ වෙලාවේ මේ කතාව අහලා ශිකමුරු වගේම නරුටොත් හොඳටම බය වෙලා තමයි ඉන්නේ. මේ වෙලාවේ නරුට හිතනවා මට ඒක තේරුම් ගන්න පුළුවන්. මෙයාත් හරියටම මම වගේමයි. මේත් එක්කම ගාර එයාගේ වැලි වලින් මේ දෙන්නට ඇටැක් කරන්න යද්දිම ගායි සෙන්සි මෙතනට ඇවිල්ලා ඒක නවත්තනවා. ගායි සෙන්සි මේ වෙලාවේ කියන්නේ හෙට අවසාන වටය. කලබල වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයාට කරන්න පුළුවන් දෙයක් හෙට කරන්න. මේත් එක්කම ලොකු වේදනාවකින් ඔළුවත් අල්ලගෙන ගාර ගොඩක් තරයෙන් මෙතනින් එළියට යනවා. මේ වෙලාවේ නරුටොත් ගොඩක් බය වෙලා තමයි ඉන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පේන්නනවා පොප්ගේ රාමෙන් කඩේට ගිහින් ඉන්න නරුටව. මේ වෙලාවේ පොප් නරුටට ලොකු කෑම එකක් දෙනවා. මොකද නරුටට අවසාන සටන තියෙන්නේ හෙටනේ. ඊට පස්සේ අපිට කඩයක් ඇතුලේ ඉන්න ඉනෝගේ තෝජිගේ වගේම ශිකමුරුගේ තාත්තලා පෙන්නනවා. මේ වෙලාවේ මෙතනට ආපු ශිකමුරු එයාගේ තාත්තට යනවා මගේ තරඟේ හෙට ඔයා එක බලන්න එන්න කියලා. ඒත් ඉතින් ශිකමුරුගේ තාත්තා මේ වෙලාව අහන්නේ ඔයා අවසාන වට ඉන්නවද කියලා. ඔන්න ඊට පස්සේ තරඟෙට සූදානම් වෙන අපේ නරුටෝගේ යාළුවෝ ටික තමයි අපිට පෙන්වන්නේ. ඒ එක්කම අනිත් නින්ජා ගම්මානවල නායකයෝස් මේ තරඟෙට එන ගමන් ඉන්නවා අපිට පෙන්නනවා. යාළුවනේ මේ වෙලාවේ පාරේ ඇවිදගෙන යන ගමන් ඉන්නේ නරුටෝ නම් කල්පනා කරන්නේ එයාට නෙජිව පරාද කරන්න පුළුවන් වේද කියලා. ඒත් එක්කම නරුටෝට මගදී හිනටාවත් හම්බෙනවා. මේ වෙලාවේ හිනටා ලැජ්ජාවෙන් හැංගෙන ගමන් නරුටෝට තරගෙන් දිනන්න සුබ පතනවා. මොකද ඉතින් හිනට පොඩි කාලේ ඉඳන්ම හිතින් ආදරය කරන කෙනා තමයි නරුටෝ කියන්නේ. මේ වෙලාවේ හිනටා එදා චූනින් එක්සෑම් එකේදී නරුටෝ එයා වෙනුවෙන් ඔල්වර සංදීපයකටත් ස්තුති කරනවා. ඒත් එක්කම නරුටෝ කියනවා ඔයාට ස්තුතියි හිනටා. මට දැන් හිතට බයක් දැනෙන්නේ ඔයා කියපු දේවල් නිසා. මම අනිවාර්යෙන්ම ඔයා වෙනුවෙන් නෙජිව පරද්දනවා. ඔයා හරිම කරුණාවන්තයි. හිනටා මම ඔයා වගේ මිනිස්සුන්ට ගොඩාක් කැමතියි. නරුටෝ මෙහෙම කියනවත් එක්කම හිනටටත් ගොඩාක් සතුටුයි. සතුට කොච්චරද කියනවා නම් මේ වෙලාවේ හිනටා ගැර ගැහිලා වගේ තමයි බලන් ඉන්නේ. ඒත් එක්කම මල් වෙඩි වගේක් පුපුරනවා දැක්ක නරුටෝ මේ වෙලාවේ මම හොඳටම පරක්කුයි. මම යනවා හිනට කියාගෙන නරුටේ තරඟේ තියෙන තැනට දුවගෙන යනවා. නරුටෝ මෙහෙම දුවන් යන ගමන් එයාට කොනහමරු හම්බ වෙනවා. සහෝදර නරුටෝ කොනහමරු ඔයා මොනවද මෙතන කරන්නේ? මේ වෙලාවේ කොනහමරු කියනවා මම ආවේ ඔයාට මේ ප්‍රශ්නෙට උදව් කරන්න. ඔයාට කෙලින්ම තරඟේ තියෙන තැනට යන්න කෙටි පාරක් තියෙනවා. මේ වෙලාවේ නරුටෝ කියනවා ඔයා නම් නියමයි කොනහමරු. කොනහමරු ගිහින් මේ රහස් පාර බැලුවත් ඒ වෙද්දී එක අලුත් වැඩියක් කරලා තමයි තියෙන්නේ. මේ වෙලාවේ නරුටෝ ආයෙමත් කෑ ගහගෙන දුවන්න හැදුවත් නරුටෝ නවත්තපු කොනහමරු කියන්නේ නවතින ලොකු සහෝදරයා නරුටෝ මම තවත් රහස් පාරක් දන්නවා. ඔන්න ඒත් එක්කම මෙතන තියෙන කානුවක් ඇතුළට පනින නරුටෝ වගේම කොනහමරු අපිට පෙන්නනවා. මේ වෙලාවේ උමගේ කෙලවර දැක කොනහමරු නරුටෝට කියනවා අපි දැන් අවසානට ඇවිල්ලා තියෙන්නේ. යාළුවනේ ඒත් එක්කම නරුටෝ ගිහින් වැටෙන්නේ හොඳටම නටන වතුර තියෙන පොකුණකට. ඔන්න ඒත් එක්කම මෙතනින් එළියට ඇවිල්ලා කොනහමරුට හොඳටම බන්න ගමන් ඉන්න අපේ නරුටෝ පෙන්නනවා. කොනහමරු නම් මේ වෙලාවේ කියන්නේ ලොකු සහෝදරයා මට සමා වෙන්න මේක අත්වැරදීමක්. ඒත් එක්කම මෙතන හරක් ගාලක් දිහා බලප කොනහමරු නරුටට තව අදහසක් දෙනවා. ඔන්න දැන් නරුටෝ හරකෙගේ පිටේ නැගලා තමයි තරඟේ තියෙන තැනට යන්න හදන්නේ. ඒත් ඉතින් අවසානයේ මේ වැඩෙත් වරදිනවා. හැබැයි වැරදුනා කිව්වට වැරදුනේම නැහැ. මේ වෙලාවේ මේ හරක නරුටෝ ඉස්සරහට විසි කරලා එයාගේ ෂර්ට් එකේ තියෙන රතු පාට බැජ් එක දැකලා නරුටට අනින්න පන්නනවා.
මේ වෙලාවේ පණ කඩන් දුවන අපේ නරුටව දැකලා මෙතන ඉන්න අනිත් හරක් ටිකත් කුලප්පු වෙලා නරුටෝගේ පස්සෙන් පන්නන්න ගන්නවා. ඒත් එක්කම හොඳටම බය වුණේ නරුටෝ ක්ලෝන් ටිකක් හැදුවත් මේ ක්ලෝන් ටිකත් නරුටෝ එක්කම දුවන්න ගන්නවා. අන්තිමේ කොහොම හරි නරුටෝ බය වැඩිකමට ගොඩාක් ඉක්මනට තරඟ තියෙන තැනට එන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේ නරුටෝව දකින සෙන්සිලා දෙන්නේ කියන්නේ ඒ අර නරුටෝ නේද? ඒත් එක්කම දොර ගාව ඉර වෙලා ඉන්න නරුටෝගේ ක්ලෝන් ටිකට මෙතනට ආපුවර ගොන අනිනවා. ඒත් එක්කම ක්ලෝන් ටිකක් නැති වෙලා. මෙතන හිටපු නරුටෝ විසි වෙලා ගිහිල්ලා නවතින්නේ කෙලින්ම පිට්ටනිය ඇතුළෙම තමයි. මේ වෙලාවේ තරඟේ බලන්න ආපු සකුරා ඒ නරුටෝ නේද කියලා කිව්වත් එනනම් කියන්නේ එයා හැමදාම වගේ අදත් පරක්කුයි කියලා. ඒත් එක්කම ශිකමුරු කියනවා අපොයි මේ මෝරියාට අදුරට එන්න වෙන විදිහක් තිබ්බෙම නැද්ද? මේ වෙලාවේ ශිකමුරු නරුටෝට බනින ගමන් ගිහින් නරුටෝ නැගිට්ටුවත් නරුටෝ මේ වෙලාවේ කියන්නේ යාළුවනේ ඔයාලා ඔක්කොම දුවන්න ගොනු රංචුවක් මගේ පස්සෙන් දුවන් යනවා. ඒත් එක්කම ශිකමුරු කියනවා පිස්සු දොඩවන්න නැතුව ඉන්න කියලා. ඒත් එක්කම නරුටෝ ශිකමුරුගෙන් අහනවා සස්කේ ආවේ නැද්ද කියලා. නැහැ එයා තාම ආවේ නැහැ. ශිකමුරු මෙහෙම කියනවත් එක්කම මෙතන හිටපු සෙන්ස කියනවා හරි දැන් කට්ටියම සංසුන් වෙන්න. ඉස්සරහට ඇවිල්ලා බලන් ඉන්න අයට ඔයාලගේ මූණ පෙන්නන්න. අද මේ අවසාන තරඟේ තරු ඔයාලා. මේ වෙලාවේ හොකාගේ නින්ජා කෙනෙක්ගෙන් සස්කි ගැන තොරතුරක් තියෙනවද ඇහුවත් මේ වෙලාවේ නින්ජා කියන්නේ අන්බු සමාජිකයන් සස්කේ හොයන ගමන් ඉන්නේ. ඒ තාම යාලට කිසිම තොරතුරක් දැනගන්න ලැබිලා නැහැ. ඒත් එක්කම මෙතනට සෑන් විලේජ් එකේ කසිකාගේ එනවා. මේ වෙලාවේ තුන්වන හොකාගේ කසිකාගේට කියනවා ඔයාට ගොඩක් දුර ඇවිල්ලා මහන්සි ඇති නේද? නැහැ මට මහන්සි නැහැ. ඔබත් දැන් වයස නිසා පස්වන හොකාගේ නම් කළොත් හොඳ නැද්ද? මේක ආපු හොකාගේ නම් කියන්නේ ඔයා හිතන්නේ මම වයසයි කියලාද? මම තාම අවුරුදු 5ක් හොකාගේ වෙලා ඉන්න තමයි තීරණය කරලා තියෙන්නේ. මෙහෙම කියලා හිනා වෙවි ඉස්සරහට යන ගමන් හොකාගේ මේ තරඟය ආරම්භ කරනවා. මේ වෙලාවේ කසිකාගේ අහනවා එක තරඟකරුවෙක් අඩුයි නේද කියලා. ඒත් එක්කම පෙටිය මැද ඉන්න සෙන්සි මෙතන ඉන්න තරඟකරුවන්ට කියනවා අද තරඟාවලියේ පොඩි වෙනසක් සිද්ධ වෙනවා. මෙහෙම කියලා අර නාමලාස්තුවේ තියෙන කොලේ අදලා ගන්නවා. යාළුවනේ මේ වෙලාවේ නරුටෝ අහනවා සස්කි තාම ආවේ නැහැ. එයාට අද වෙලාවට එන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මේ වෙලාවේ මේ සෙන්ස කියනවා එයාට වෙලාවට එන්න බැරි වුණොත් එයාගේ අවස්ථාව නැති වෙනවා. මේක අහනනම් නරුටෝ ඉන්නේ එච්චර සතුටින් නෙවෙයි. ඔන්න ඒත් එක්කම ගාරට මතක් වෙනවා සස්කේ කකාෂී සෙන්සිත් එක්ක පුරුදු වෙන ගමන් හිටපු විදිහ. ඔන්න ඒත් එක්කම තරඟය ආරම්භ වෙන තමයි යන්නේ. ඉතින් පළවෙනිම ෆයිට් එක තියෙන්නේ අපේ නෙජී වගේම නරුටෝ අතර. මේ වෙලාවේ සෙන්ස කියනවා නරුටෝයි නෙජී අරෙන්න අනිත් හැම කෙනෙක්ම ඔයාලගේ කාමරවලට යන්න. මේ වෙලාවේ අවුලෙන් ඉන්න සකුරව දැකලා ඉනෝ අහන්නේ ඔය අවුලෙන් ඉන්නේ සස්කේ නැති හින්දාද? දැන් මෙතන නරුටෝ හරි ඉන්නවනේ. ඒක නිසා ටිකක් සතුටින් ඉන්න. ඔන්නේ යාළුවනේ තරඟේ පටන් ගන්නත් කලින් මෙතන ඉන්න අය නම් කියන්නේ නරුටෝට දිනන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. මම නම් හිතන්නේ නැහැ හියුගා වංශයේ පරාද වෙයි කියලා. මොකද එයාලට බයකුගන් තියෙනවා. මේ වෙලාව මේක ඇහුණ හිනටා නම් එච්චර සතුටින් නෙමෙයි ඉන්නේ. ඒත් එක්කම කිබා රහසෙන් කියනවා ඔයාලයාව අවතක්සේරු කළත් ඔයාලා පුදුම වෙවි තව ටිකකින්. ඒත් එක්කම කිබා ගාව හිටපු අකමරු ටිකක් අවුලෙන් වගේ ගොරවනවා දැකපු කිබා වටපිට බලද්දි දකින්නේ මෙතනට ඇවිල්ලා ඉන්න අන්බු සමාජිකයන් කිහිප දෙනෙක්. මෙතන මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා. ඔන්න ඒත් එක්කම නෙජීගේ නරුටෝගේ ෆයිට් එක පටන් ගන්න තමයි යන්නේ. මේ වෙලාවේ නරුටෝ එදා හිනාට දීපු පුරන්දෝ මතක් කරලා කියන්නේ මම ඔයාව කොහොම හරි පරාද කරනවා කියලා. ඔන්න ඒත් එක්කම කුණායි පීයක් නෙජීගේ පැත්තට යවපු නරුටෝ නෙජීට පහර දෙන්න ගත්තත් වැඩේ නම් අසාර්ථකයි. මේ වෙලාවේ නරුටෝගේ චක්‍රා පොයින්ට් එකකට නෙජී පහර දෙනවා. ඒත් hina වෙන ගමන් නරුටෝ නම් කියන්නේ මම එහෙම කළේ ඔයාගේ බලය තහවුරු කරගන්න. දැන් තමයි නියම සටන ආරම්භ වෙන්නේ කියලා මෙතන ක්ලෝන් වගේක් හදනවා. මේක දැක්ක සකුරා නම් කියන්නේ ඔයා එහෙනම් ඔළුව පාවිච්චි කළා නේද නරුටෝ? ඒත් එක්කම මෙතන ඉන්න නින්ජලා දෙන්නේ කියනවා ෂැඩෝ ක්ලෝන් ජුට්සුව කියන්නේ ගෙනින් මට්ටමේ ජුට්සුවක්. ඔහුට ඒක මෙච්චර හොඳට පාවිච්චි කරන්න පුළුවන්ද? යාළුවනේ ක්ලෝන් ජුට්සුවෙන් කරන්නේ හැම ක්ලෝන් එකකටම සැබෑ ශරීරයක් තියෙන චක්‍ර ඒකාකාරව බෙදා හරින එක. මේක නිසා නෙජීට බයිකුගන් තිබ්බත් ඇත්තම ශරීරය මොකක්ද කියලා හොයාගන්න බැරි වෙනවා. ඔන්න ඒත් එකම ෆයිට් එකක් දරුණටම යන ගමන් තමයි තියෙන්නේ.
මේ වෙලාවේ නෙජි අර ඔක්කොම ක්ලෝන් ටික පහර දීලා විනාශ කරලා දානවා. ඒත් එක්කම hina වෙන ගමන් නෙජි නරුටෝගෙන් අහනවා ඔයා තාමත් හිතන් ඉන්නේ ඔයාට හොකාගේ වෙන්න පුළුවන් කියලාද? මේ වෙලාවේ හිනටත් ඉන්නේ ටිකක් විතර අවුලෙන්. ඒත් ඉතින් නරුටෝ මෙතනදී මම කවදාවත් අතාරින්නේ නෑ කියලා ආයෙමත් ක්ලෝන් ගොඩක් මෙතන හදනවා. ඔන්න ඒත් එක්කම අද කතාව ඉවර වෙනවා. යාළුවනේ නරුටෝට නෙජිව පරාද කරන්න පුළුවන් වෙයිද? අපි ඒක ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.